කොහොමද කියන්නේ? ජනාධිපති කියන්නේ නෑ නෑ එහෙම කියන්නේ මම කියන්නේම නෑ. ඔබතුමාගෙන් තමයි අපි අහන්නේ. දන්නේ ඒක උත්තරේ දන්නේ. ඉතින් දන්නේ. වගකීමෙන් කියලා දන්නේ නෑ. වගකීමෙන් කියලා දන්නේ. ඔබ මගේ කළු කොල්ලා. වැඩද මම. ඔව් වැඩ. ඕකේ. ගම ගාල්ලා වැగిලා ඇල්ල කැරමල් පුඩි මක්ම යුරටි ඔයාගේ උඩ ගාල්ල විදේශ විනිමය වන්න සුපිරිමගේ බඩු ගා රැක්පොට් මැසි මක්ම යුරටි ඔයාගේ යට ගාල්ල ලාම්පු රිපෙයාර් කර කවුද මේක ෆෝම් කර ලවිසියක් වෙන්න කලින් මම යුරට යොට්ට ශිල්ප දාන්න ශිල්ප සෙට් රෙඩි ඩෝට් යුරටි බේබි ශානිකාව ෂුවර් කරනවා ගෙට්ටු පැටියෝ කොහොමද මම ඔයාගේ පැටියත් නෙමෙයි පුතත් නෙමෙයි දෙයියොත් නෙමෙයි රත්තරනුත් නෙමෙයි ඔයා එහෙම මට කතා කරන්නේ මහත්තයා බැඳලා නේද? මමද? දරුවෝ ඉස්කෝලේ යනවද? නෑ මම තාම මේ හරිනී මැඩම් මේ නීතිගත කරනකන් ඉන්නේ. මෙයා එතකොට තාම විවාහ වෙලා නෑ. නෑ බැඳලා නෑ. හරි නීතිගත කරනකන් ඉන්නේ. හරිනේ හරි දැන් මෙයාත් දැන් සමජීවී තත්ත්වයට යන්නේ LGBTQS. ශකබෝ. ආගෙන ඉන්නවා දෙබලක්. ආගෙන ඉන්න බැරි නම් යන්න. Arigatou gozaimasu. Arigatou gozaimasu. Domo arigatou. Domo arigatou. Anata wa shituga Yatto hajimashite. Hajimashite. Arigatou gozaimasu. Domo arigatou. Domo arigatou gozaimasu. Konnichiwa. Watashi wa nan desu ka? Tamai wa. Tamai wa? Yoro desu ka? Hai. Anata wa namai wa? Anata wa Peba desu. Peba desu. Gozaimasu. So, kanpai. විපක්ෂ නායකතුමා අපිට අවශ්‍ය කරන්නේ වෙන කිසිවක් නෙවෙයි ක්‍රීඩාව පරදින රටක් නොව දිනන රටක් කරන්න. ඒ සඳහා ඔබට හැකියාව තියෙනවද? එච්චරයි අපිට දැනගන්න ඕනේ. ඔබට පුළුවන් දෙයක් කරන්න. පරදින රටක් වෙනුවට දිනන රටක් බිහි කරන්න. හිස් වෙච්ච කෙත්තාරාමේ නැවත මිනිස්සුන්ගෙන් පොරවන්න ඔබට පුළුවන්ද? ඉතින් කෙත්තාරාමේ හැදුවේ මගේ තාත්තනේ. ඔබ දන්නවද ඒක පෞද්ගලික අනුග්‍රහයකින් හැදපු ක්‍රීඩාංගණය. දකුණු ආසියාවේ පළවෙනි ෆ්ලඩ් ලිට් ක්‍රිකට් ස්ටේඩියම්. I'm කරා කියන එකට හොඳම උදාහරණය මොකද්ද? මේ මගේ වම් පැත්තෙන් ඉන්න මනුෂ්‍ය නායකකාර. මනුෂ්‍ය නායකකාර ඡන්දෙදි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මනුෂ්‍ය නායකකාර හැම YouTube එකේම ගිහිල්ලා මොනවද කිව්වේ? මගේ නඩුව ෂේප් කරලා දුන්නේ අරලියගහ මන්දිරේට. හිටපු නීතිපති මොහාන් පීරිස්ව ගෙනලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා මහින්ද රාජපක්ෂ කිව්වා කියලා. කියපන්කෝ බලන් ඉන්න මාව කන්න හදන්න. බොරුවට මෙතන බලන් ඉන්නවා. එතකොට ඒවනේ අධිකරණ බලපෑම කියන්නේ. ඒවනේ අධිකරණ බලපෑම කියන්නේ. අධිකරණ බලපෑම කියන්නේ දෙයියනේ. හිටපු ජනාධිපතිතුමා නීතිපතිව ගෙනල්ලා අරලියගහ මන්දිරේට මේ අකාවල ළඟ තියාගන්න කියලා දිනෝ මෙයාව බේරන්න කියලා. ගරුමන්ත්‍රී මාසම් කරන්න. ඉතින් ගරු සභාපතිතුමනි සර්. දැන් සංක අද පොය නේද? අද පොය කියන්නේ අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාස්සති. මොකක් කියලා තියන්නේ? ඔයා මිතින් තේරුම කිව්ව නම් තමයි හොඳ. සිතන දේ නොවේ නොසිතන දෙයක් වේ. සිතුදේ නොවේ නොසිතු දෙයක්. එදා සිංහලෙන් කියව එක අද පාලි භාෂාවෙන් කියන එච්චරයි. ඉතින් ඒක අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාස්සති කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මහා විපතක් නෙමේ සිද්ධ වෙලා තියෙන විපක්ෂයට ඇත්තටම ගත්තොත් නැද්ද සංක? දැන් What is your name? It's Roshandy Antonishan Vishan Kishan Simon Drew Shalinda Shakane Ronquel Ninja Shimika Shanet Tamika Shawahimi Vansha Kani Satsan Janish Marane Kunsai Kirkanisha Divine Yavan Lutani Sivan Tay Pranki Salaviva Zamsa Jesslyn Sajave Loya Vet Spark Me Sandra Kate Kati Vishon Orly Vakashawa Lisa Nethe Shots Mekmane Lisa. My middle name is Kunyan Scotch. Your middle name? කියන්න වෙයි නේද? කියන්න වෙනවා. සද්ද විද්ද රාජපක්ෂ කැලකුත් තියෙනවා. සද්ද විද්ද රාජපක්ෂ පළඟපතිර අඹකුමාරලාගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ රාමනායක. අර සද්ද විද්ද පළඟ විශේෂ දුනුවායන්ට මොකද්ද මේ රජයෙන් දුන්නලු ඒ කාලේ මේ කියන්නේ සද්ද එද්දිය වින්ද දුනුවායන්ට
දුනු ශිල්පයේ කෙල පැමිණි අයට කියලා කියනවා. අන්දරේටත් ඒ කියනවා අන්දරේත් සද්දෙට විද්ද එහෙම කතාවක් තියෙනවා. එහෙම කතාවක්. මම දැක්කා ඔබතුමා කොළඹ හතේ සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගන්නවා බොහොම හොඳයි. මම දන්නවා ඔබතුමාට වැඩ ගොඩක් තියෙනවා. අමාත්‍යාංශේ වැඩ තියෙනවා, ගෙදර වැඩ තියෙනවා, සුපර් මාකට් වලට යන්න තියෙනවා. අර ක්‍රීඩා අමාත්‍යාංශේ හොස්ටල් එකකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඒ කැන්ටින් එකේ නැත්තම් ඒ ඩෝමෙට්‍රියේ තියෙන තත්ත්වය පිළිබඳව පොඩි ඔබේ අවධානය යොමු කළා. ඒකේ දෙන කෑම වේල ගැන සුගත් ඇමතුමා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියලා මම හිතනවා. මොකද ඒ ක්‍රීඩකයන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක පෞද්ගලිකව දන්න හින්දා ඔබ තමුන්නාසලාට කියන්නේ. ඉතින් අර මම දන්නවා ඔබ තමුන්නාසලා ඇමතිවරු සහ ඔබ තමුන්නාසලා ගොඩාක් වැඩ තියෙනවා. ඒ අතර ඉතින් ගෙදර දොරේ වැඩ වලට සුපර් මාකට් වලටත් යන්න උනාම අමාරුයි. හැබැයි ඉතින් අමාත්‍යාංශයෙන් බහලා මීටර් 100ක වගේ දුරක් තමයි තියෙන්නේ නේද? හොස්ටල් එකට. ඉතින් පොඩ්ඩක් එතනට ගිහිල්ලා සුගත් ඇමතුමාට hina යනවා. මොකද එතුමා දන්නවා ඒ ළමයි කන බොන විදිය ඉන්න විදිය. හැබැයි ඉතින් කරගන්න දෙයක් නැද්ද මන් දන්නේ නැහැ. අසරණ වෙලා වගේ ඉන්නවා. ඉතින් ඒ හින්දා ඔබතුමා පොඩ්ඩක් ඔය ගෙදර යන ගමන් එතනටත් පොඩ්ඩක් ගිහලා බලලා ඒ ළමයිට අවශ්‍ය ආහාර පාන වලට අවශ්‍ය පහසුකම් ටික සපයලා දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මම සාමාන්‍යයෙන් මන්ත්‍රීතුමා හැම සතියෙම කොට්ටාවේ ෆුඩ් සිටි වලින් බඩු ගන්නවා. ඒක මගේ දිනචර්යාවේ තියෙන එකක්. ඒ වගේම මට මතක් කරන්න උවමනාවක් තිබ්බා ඔබතුමා රගර් ගැන කතා කරේ නැති හින්දා 2014 මැයි මාසේ අපේ රටේ ওই බේබිලා රගර් ගහන කාලේ ෆීජි ටීම් එකක් කණ්ඩායමක් මැච් එකක් දිනන්න ඕන හින්දා ෆීජි රටෙන් 3 දෙනෙක් ගේනවා අපේ රටේ රගර් ගහන්න. ඒ ගේන්නේ මැච් එකක් දිනන්න කොළඹ තියෙන ටූර්නමන්ට් එකට. ඒක වර්ල්ඩ් රග්බි එකට පස්සේ කාලෙක ප්‍රශ්නයක් වෙලා අහුවෙනවා. අහුවෙලා වර්ල්ඩ් රග්බි එක අපිට දඩයක් නියම කරනවා පවුම් 50000ක. ලංකාව අදටත් අවුරුද්දට පවුම් 5000 ගානේ මේ 2014 හිතුමතේ ෆීජි ක්‍රීඩකයෝ වංචනික ලෙස ගෙනල්ලා රග ගහපු එකට අදත් ඒ පවුම් 5000 ගෙවනවා. ඒක පොඩ්ඩක් මතක් කරන්න වෙලා තියෙනවා. මොකද මේ අපිට දැනුත් ඒක ගෙවන්න උදා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සම්පත සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන්ම Facebook එකේ අපේ මිතුරන්ට උදා වේවායි මම I thought it's a bomb blast. Who's shouting? No, me. Vimalge Malli Tilwin. Carry on. ආතල් අධ්‍යාපනය හොඳයිලු. කොහෙද හොඳ කියන ඇලාපත් ජාතික පාසලේ හොඳට කරලා කියනවලු. කොහෙද මම ගියා ටොයිලට් එකට ටොයිලට් එකේ බාල්දියක්වත් තියනවද? ඒක ජාතික පාසලේ කියන්නේ.